අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම මගේ අලුත් වීඩියෝ එකට. ඔයාලට මතක ඇති මම ළඟදී ගත්ත මගේ අලුත්ම මෝටර් බයික් එක Yamaha R15 එකක්. Yamaha R15 එකේ රිවිව් එක බැලුවේ නැත්නම් මගේ පරණ වීඩියෝස් වල ඇති ඒකත් බලන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මම මේ අලුතින් ගන්නපු Yamaha R15 මෝටර් බයික් එක මගේ විදියට පොඩ්ඩ මොඩිෆයි කරපු හැටි පෙන්නන්න. ඉතින් බයික් එක මොඩිෆයි කරන වැඩේදී මම මුලින්ම කරේ බයික් එකත් අරගෙන පංචිකාවත්තට ගියපු එක. මොකද පංචිකාවත්ත කියන්නේම බයික් එකට ඕනම කරන මොඩිෆිකේෂන් අයිටම් එකක්, ඒ වගේම ස්පෙයා පාර්ට් එකක් ලේසියෙන් එක තැනකින් එක සැරේ ගන්න පුළුවන් තැන. මුලින්ම කරේ ඇඩ්ජස්ටබල් නම්බර් ප්ලේට් බ්‍රැකට් එකක් ගනිපු එක. එතකොට ඒක හයි කරන්න නම් තිබ්බ මඩ් ගාඩ් එකත් එක්ක නම්බර් ප්ලේට් බ්‍රැකට් එක සම්පූර්ණයෙන් ගලවන්න සිද්ධ වුණා. එතකොට මේ නම්බර් ප්ලේට් බ්‍රැකට් එකට බයික් එකට ආපු ඔරිජිනල් රෙයා සිග්නල් ලයිට්ස් හයි කරන්න බෑ. ඒක හින්දා අලුතින් LED සිග්නල් ලයිට් දෙකකුත් ගත්තා. ඇඩ්ජස්ටබල් නම්බර් ප්ලේට් බ්‍රැකට් එකයි LED ලයිට් එකයි දෙකම උනේ 2800ක් වගේ. එතකොට සිග්නල් ලයිට්ස් දෙකට 1200ක් වගේ මුදලක් තමයි ගියේ. ඊට පස්සේදී බයික් එකට ආපු ඔරිජිනල් වයිස් එක වෙනුවට කළු පාට බබල් වයිස් එකක් හයි කරා. ඒකට රුපියල් 4000ක් වගේ මුදලක් තමයි ගියේ. ඉතින් මේ මොඩිෆිකේෂන් කරන්න ගත්තට පස්සේ පොඩි වැස්සකුත් ආවා. ඉතින් තෙමි තමයි කරේ. මේ බබල් වයිස් එක හින්දා බයික් එකේ උස පොඩ්ඩක් වැඩියෙන් පේන්නත් ගත්තා හයි කරාට පස්සේදී. හැබැයි මගේ සමහර යාළුවෝ නම් කිව්වා ඒකට වඩා ඔරිජිනල් ආපු වයිස් එක ලස්සනයි කියලාත්. හැබැයි මට නම් මේක තමයි හොඳ. වයිස් එක හයි කරගන්න වැඩේ නම් මහ ලොකු අමාරුවක් නෑ. ඔයාලට ගෙදරදී උනත් මේක හයි කරගන්න පුළුවන්. ඊට පස්සේදී කරේ ඉස්සරහා සිග්නල් ලයිට්ස් මාරු කරපු එක. ඒතර ඒ ඉස්සරහා සිග්නල් ලයිට්ස් මාරු කරන්න නම් මේ සයිඩ් පැනල්ස් ගලවන්න ඕනේ. එතකොට මම ගන්නපු සිග්නල් ලයිට්ස් දෙක ත්‍රිකෝණ හැඩේ සිග්නල් ලයිට්ස් දෙකක්. ඒකේ තියෙන විශේෂත්වය තමයි ඒකේ ඩේ ටයිම් රනින් ලයිට්ස් දෙකකුත් තියෙනවා. එතකොට ඒ ලයිට් එක ස්පෙෂලි Yamaha R15 එකටම හදපු එකක්. ඒ ලයිට් දෙක මට උනේ රුපියල් 1800ක වගේ මුදලක්. විශේෂම දේ තමයි මෙහෙම ලයිට්ස් හයි කරද්දී බයික් එකේ ඔරිජිනල් ආපු වයර් හනස්සට කිසිම ඩැමේජ් එකක් සිද්ධ කරේ නැහැ. වයර් මූට් වෙන තැන් වලටම තමයි වයර් ඇමිනුවේ ජොයින්ට්ස් වලට. ඒතර ඔයාලත් මෙහෙම ලයිට්ස් වලින් එහෙම මොඩිෆිකේෂන් එකක් කරනවා නම් බයික් එකේ ඔරිජිනල් තත්ත්වය වෙනස් නොකර පුළුවන් තරම් කරන්න වග බලා ගන්න. මොකද තනින් කපල එහෙම බට් කරොතින් පස්සේදී ඉලෙක්ට්‍රික් පද්ධතිය හොයාගන්න අමාරු ලෙඩ එන්න පුළුවන්. ඔන්න ඉස්සරහා සිග්නල් ලයිට්ස් දෙකත් හයි කරලා ඉවරයි. නිල් පාටින් තමයි ඩේ ටයිම් රනින් ලයිට්ස් දෙක පත්තු වෙන්නේ. දැන් තියෙන්නේ සයිඩ් හෑන්ඩ් ගාඩ්ස් දෙක හයි කරන්න. ඒතර මේ හෑන්ඩ් ගාඩ්ස් දෙක මම ගත්තේ දරාස් එකෙන්. හැබැයි ඒකට නම් මම හොඳට මහු වුණා. මොකද මේ හෑන්ඩ් ගාඩ්ස් දෙකට මට රුපියල් 7000ක් වගේ මුදලක් ගියේ දරාස් එකෙන් ගෙන්නන්න. ඒතර ඒක ඩිලිවරි කරද්දි මම ගෙදර හිටියේ නැහැ. එතකොට දවස් 14ක් පැනලා තමයි මගේ අතට ඒක හම්බුනේ. එතකොට දරාස් එක ඇඩ් එකේ දාලා තිබුණේ මේක ඇලුමිනියම්, ප්ලාස්ටික් සහ ස්ටීල් මික්ස් එකෙන් හදපු එකක් කියලා. එතකොට ඇත්තටම මේක අතර ගත්තම මේකේ තනිකර ප්ලාස්ටික් තියෙන්නේ, ඇලුමිනියම් පොඩි කෑල්ලක් තියෙන්නේ. එතකොට ඇත්තටම මේකෙන් අතට ආරක්ෂාවක් එන්නේ නැහැ. මොකද ප්ලාස්ටික් තමයි වැඩියෙන් තියෙන්නේ. අනිත් එක මේක මම රුපියල් 7000කට ආසන්න මුදලකට ගත්තේ. පංචිකාවත්තෙම මේක රුපියල් 2500කට තිබ්බා. ඉතින් ඔන්න දැන් පංචිකාවත්තෙන් මූලිකම කරපු මොඩිෆිකේෂන්ස් ටික ඉවරයි. බයික් එකට බීට් කෑන් එකක් මට හයි කරන්න ඕනකම තිබ්බත් කිලෝමීටර් 3000ක් දුවලා නැති හින්දා මට එදා ඒක කරගන්න හම්බුනේ නැහැ. මොකද 3000කට යන්න කලින් බීට් කෑන් ගහන්න හොඳ නැහැ මෝටර් බයික් එකට. එන්ජින් එක පොඩ්ඩක් පදම් වෙනකම් පදින්න ඕනේ. හැබැයි ඒකම මට ආශිර්වාදයක් වුණා. මොකද දැන් පොලිසියෙන් සම්පූර්ණ නීතියෙන් තහනම් කරලා තියෙන හින්දා බීට් කෑන් ගහන එක. ඊට පස්සේදී මම බයික් එක අරන් ගියේ ස්ටිකර්ස් කරන වැඩේට. එතකොට ස්ටිකර්ස් මම කරේ ඩාලි රෝඩ් එකෙන්. කොළඹ ඩාලි රෝඩ් එක කියන්නේ ස්ටිකර්ස්, මොඩිෆිකේෂන්, ඒ වගේම ඕනම වැඩක් ලේසියෙන් කරගන්න පුළුවන් තැනක්. හැබැයි පොඩ්ඩක් පරිස්සමෙන් එතන වැඩ කරද්දී. මෙතෙන්දී මම ලොකෝට ස්ටිකර්ස් කරන්න ගියේ නැහැ. සාමාන්‍ය මගේ YouTube channel එකට සහ මගේ logo එකට අදාළව තමයි මම ස්ටිකර්ස් කරේ. ඒකත් normal stickers එක. ඒ කියන්නේ PVC sticker කටින් එක තමයි කරේ. කම්පියුටර් එකෙන් ඩ්‍රාෆ්ට් කරාම මේ මැෂින් එකෙන් ලස්සනට කපලා දෙනවා ස්ටිකර් එක. දැක්ක නේද මැෂින් එකෙන් කට් වෙන හැටි? මට ඕන ස්ටිකර්ස් තේරම ටික දැන් කපලා ඉවරයි. දැන් බලමු අපේ එක එකින් එක ලස්සනට අලවන හැටි.
channel එකේ logo එකේ තියෙන මගේ ෆොටෝ එක තමයි මේ ස්ටිකර් එකකට අරගත්තේ. මේ ස්ටිකර් එක ඔයාලා දැකලා ඇති මගේ අනිත් traveling partner වෙන Honda XR250 Baja bike එකෙත් මේ ෆොටෝ එකම තියෙනවා. YouTube channel එකේ වැඩවලට මේ බයික් එකෙනුත් යන හින්දා ඉතින් ඔන්න නමත් ගැහුවා. දැන් තියෙන්නේ බ්‍රේක් ලයිට් එක මාරු කරන්න. ඒතර මේ බ්‍රේක් ලයිට් එකත් මම පංචිකාවත්තෙන් අරගත්තේ. ඒතර මේ බ්‍රේක් ලයිට් එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ ඩිසයින්ස් මාරු කරන්න පුළුවන්. එතකොට මේ බ්‍රේක් ලයිට් එක මම රුපියල් 11800කට ගත්තේ පංචිකාවත්තෙන්මයි. එතනින් නම් කිව්වේ මට මේක තනියෙන් හයි කරගන්න පුළුවන් කියලා. ඒකින්ද මම ගෙදර ඇවිල්ලා තමයි මේක හයි කරගත්තේ. හැබැයි හිතුවට වඩා වැඩේ සෑහෙන්න අමාරු වුණා. මොකද ගත්ත තැනින් නම් කිව්වේ ඇන දෙකක් ගලවලා මේක හයි කරන්න මාරු කරන්න පුළුවන් කියලා. හැබැයි හයි කරන්න ගියාම මේකේ වටේට තියෙන ඔක්කොම පැනල්ස් ටික ගලවන්න උනා. සෑහෙන වෙලාවකුත් ගියා, සෑහෙන කට්ටකුත් කෑවා. ආයුධ ටික තිබ්බ හින්දා යන්තම් වැඩේ කොට දාගත්තා. කොහොම හරි වැඩේ ඉවර වෙද්දි ටිකක් රෑත් වුණා. ඉතින් කොහොම හරි ඒත් ලස්සනට වැඩේ ආවන්තෙමට දැක්ක නේද ලයිට් එකේ ලස්සන. මේකේ මේ මැග්නට් එකක් හම්බ වෙනවා. මේ මැග්නට් එකෙන් තමයි මේ ඩිසයින් එක මාරු කරන්න පුළුවන්. ඉතින් ඩිසයින්ස් 20ක් විතර තියෙනවා.
දැන් ඉතින් ගලෝප ඔක්කොම ආපහු හයි කරන්න ඕන. අපි එහෙනම් හයි කරමු. ඉතින් ඔය ටික තමයි මගේ බයික් එකට මම අඩු වියදමින් කරපු මොඩිෆිකේෂන්ස් ටික. මම හිතනවා හැබැයි අඩු වියදමින් කරාට ඒකෙන් ලොකු වෙනසක් ආවා කියලා බයික් එකට. ඔයාලටත් මේ බයික් එක ගැන හිතන දේවල් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකනොත් ඔයාලා අලුත් දෙයක් ගන්න නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් channel එකත් subscribe කරගෙන යන්න. එහෙමනොත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කර ගමන් ඔයාලට ඒක බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකත් හම්බ වෙනකන් ජය වේවා.